සෝෂල් චැට් නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අද දවසේ ඔබත් එක්ක විශේෂ කාර්යයක් ගනුදෙනුවක් විසඳ ගන්නයි ඔබේ මේ නාලිකාවට අද දවසේ මම එන්නේ. අපි මිනිස්සු විදිහට ජීවත් වෙනකොට අපිට තියෙනවා ලොකු අරමුණු රාශියක් ඉටු කරගන්න. මෙන්න මේ අරමුණු ඉටු කරගන්න යන ගමන ඇත්තටම සුන්දරම ගමනක් නෙමෙයි. ඒ ගමනේ අපට නොයෙකුත් බාධක, කම්කටොළු, අවහිරතා, අපහසුතා ගොඩක් අපට මුණ ගැසෙනවා. මෙන්න මේවට අපි කෙටියෙන් භාවිතා කරන්නේ අභියෝග කියන වචන. අපි අභියෝග කියන දේ ජයග්‍රහණය කරන්නට නම් අපිට පොඩි වැඩ ටිකක් කරන්න වෙනවා. ඒ අතරේ අපිට අපේ මිනිස්සු අසුරෙන්ම නෙමෙයි සතුන්ගෙනුත් අපිට ලොකු පාඩම් අපේ ජීවිතයට ගන්න පුළුවන්. ඒ සත්ත්ව ලෝකයේ දෙස විමර්ශනශීලීව බලනකොට අපට පැහැදිලිවම රාජලියා කියන පක්ෂයාගෙන් නැත්තම් මේ කුරුල්ලාගෙන් ලොකු පාඩමක් අපිට ඉගෙන ගන්න තියෙනවා. අපි රාජලියා දෙස මදකට අවධානය යොමු කර ඔවුන්ගෙන් අපිට මොනවද ගන්න පුළුවන්, මේ සතාගෙන් මොනවද අපිට ඉගෙන ගන්න පුළුවන් කියන කාර්යය පිළිබඳව විමසා බලමු. රාජලියා අනිකුත් පක්ෂීන්ගෙන් වෙනස්. ඔහු රංචු වශයෙන් ගැවසෙන්නේ නැහැ. ගැවසෙන්නේ උදකලාව. උදකලාව ගමනක් යන්නට බියවන අපට රාජලියා දෙනවා හොඳ පාඩමක්. ඒ තමයි අපේ ජීවිතේ උදකලාව ගමන් කිරීම තුළ අනිකුත් අය පරයා ඉදිරියට යන්නට පුළුවන් කියන සංකල්පය රාජලියාවට කියලා දෙනවා. ඒ නිසාම රාජලියන් බොහෝ දුරට ගැවසෙන්නේ ඔබ බලන්න හොඳට නිරීක්ෂණයෙන් ඔවුන් ගැවසෙන්නේ හුදකලාව. ඔවුන්ගේ රාජධානිය හදාගන්නේ වෙනත් කිසිදු සතුරු උවදුරකට ළඟා වීමට නොහැකි තාමත්ම ගිරි දුර්ගවල තමයි ඔවුන්ගේ රාජධානී කැදැල්ල නිර්මාණය කරන්නේ. ඒ කැදැල්ල තුළ තමන්ගේ වාසභවනය කරගන්න රාජාලියෙන් ඔවුන්ගේ පැටවුන්ටත් පොඩි කාලය තුළදීම ජීවිත පාඩම කියලා දෙනවා. ඒ තමයි යම් තැනකි ඒ දරුවන් නැත්තම් ඒ රාජාලි පැටවුන් තමන්ගේ අත්තටු විහිදවන්නට සුදුසු වයස් කල එනකොට ඒ කැදැල්ලෙන් ගල් තලාවෙන් පල්ලැහැට මේ පැටවුන් අතාරිනවා. සමහර විට පැටවු තුවාල වෙනවා. සමහර විට සමහර පැටවු මැරෙනවා. නමුත් රාජාලි පැටවු එතනින් තමන්ගේ ජීවිත පාඩම ඉගෙනගෙන ගමන ඉස්සරහට යනවා. මෙන්න මේ පණිවිඩය අපටත් ජීවිතේ ලබා කරගන්න පුළුවන්. අපි බොහෝ දුරට හිතාගෙන ඉන්නවා අපේ ගමන සඳහා තවත් කවුරු හරි අපට ඕනෑ කියලා. නමුත් එහෙම අපි හිතුවට එහෙම අවශ්‍ය වන්නේ නැහැ. දෙමව්පියන්ගේ රැකවරණය තුල යම් කිසි කාලයක් අපි ගත කරන්නට ඕනේ. ඉන් අනතුරුව සමාජයේ ආරක්ෂාව තිබුණාට කමක් නැහැ. නමුත් සමාජයට එහයින් දකින්නට අපිට පුළුවන් වෙන්න ඕනේ. ලෝකයේ දිනපු බොහෝ දාර්ශනිකයින්, ඒ වගේම නායකයින්, ඒ වගේම ව්‍යාපාරිකයින් තමන්ගේ ගමන උදකලාව තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඒ ගමන තුල බොහෝ විට තියෙනවා දුක, දුම්නස, කැපකිරීම, මෙන්න මේවා තියෙනවා වුන් තුල. ඒ ආපස්සට හැරී බැලීම තුලිනුයි අපට ඔවුන්ව හඳුනා ගන්නට පුළුවන්. ඒත් එක්කම අපි තවත් විදිහකින් රාජාලියාගේ මේ ජීවිත කතාව අපේ ජීවිතයට පාඩමක් කරගන්නේ කොහොමද කියලා බලමු. මේක බොහොම ජනප්‍රිය කතාවක්. අපි බොහෝ අය දන්නවා. ඒ තමයි රාජාලියාගේ තීරණ ගැනීමේ ශක්තිය. තීරණයක් කියලා කියන්නේ අපිව වෙනස් කරන දෙයක්. අපි සුදුසු මොහොතේදී සුදුසු තීරණය ගත්තේ නැත්නම් අපට සිද්ධ වෙනවා එක්කෝ අපිට විනාශ වෙන්න, නැත්නම් තවත් කෙනෙකුගේ උදව් උපකාර ලැබමින් සමාජයේ ගැරහුමට ලක් වෙමින් ජීවත් වෙන්න. බොහෝ විට ගන්න තීරණය නිවැරදි වුණොත් අපිට පුළුවනි ජීවිතේ බොහොම සතුටින් උද්‍යෝගයෙන් තවත් අයට උදව් කරමින් අපිට මේ ගමන ආරම්භ කරන්න. මෙන්න මේකට රාජාලියාගේ ජීවිත කතාව අපිට උපයෝගී කරගන්නට පුළුවන්. ඔබ දන්නවද රාජාලියේ තමයි වැඩිම අවුරුදු ගණනක් පක්ෂි ලෝකයේ ජීවත් වෙන පක්ෂයා විදිහට සලකන්නේ. ඒ කොහොමද? ඔහුට අවුරුදු 70ක් 80ක විතර ආයු කාලයක් තියෙනවා. ඒ ආයු කාලය එහෙම තිබුණට
ඔහුට ජීවිතයේ යම් තැනකදී දැවැන්ත තීන්දුවක් ගන්න වෙනවා. මම මෙතනින් එහාට ජීවත් වෙනවද නැද්ද කියන තීන්දුව. ඒ තමයි ඔහුට අවුරුදු 40 දී සියල්ල නැති වෙනවා. මොනවද නැති වෙන්නේ? ඔහුගේ හොට ගොදුරක් දැහැ ගැනීමට නොහැකි තත්වයට වකුරු වෙනවා. රවුම් වෙනවා. එතකොට ඔහුට ගොදුරක් ඉරා ගන්නට පුළුවන්කම නැතුව යනවා. ඒත් එක්කම මොකක්ද වෙන්නේ? ඒත් එක්කම ඔහුගේ අත් දෙකේ තියෙන නිය මේවා රවුම් වෙනවා. රවුම් වෙනකොට ගොදුරක් දැහැ ගන්න ඔහුට තියෙන ශක්තිය එහෙම නැත්නම් ඒ තියෙන හැකියාව නැතුව යනවා. එතකොට වෙනදා ඔබ දන්නවා රාජාලිය කියලා කියන්නේ මේ කතා කරන මම ඔබ මේ කවුරුණත් දැහැගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙන දැවැන්ත පක්ෂියෙක්. නමුත් ඔහුට බැරි වෙනවා ඔහුගේ නිය හොට වකුටු වෙනකොට මීයෙක්වත් ඒ දෑත් වලින් අරගෙන යන්න. මෙන්න මේ මොහොතේ රාජාලියාට සිද්ධ වෙනවා ජීවිතේ දැවැන්ත තීන්දුවක් ගන්න. මොකද්ද තීන්දුව? තමන්ගේ ගමන ඉස්සරහට යනවද? මෙහෙම බඩගින්නේ ඉඳලා මිය යනවද? මෙන්න ජීවිත තීන්දුවක් ගන්න තියෙනවා. අපටත් තියෙනවා මෙහෙම තීන්දුව. නේද? යම් තැනකදී අපිට ජීවිතය පිළිබඳ තීන්දුව ගන්න වෙනවා. ඒ ගන්න තීන්දුව නිවැරදිව ගත්තොත් අපිට පුළුවන් වෙනවා ඉස්සරහට යන්න. අපි බලමු රාජාලියට සම්බන්ධ කරලා මේ කතාව කොහොමද යන්නේ කියලා. රාජාලියට එහෙම ඉදිරි වසර 30ක් 40ක ආයු කාලයක් ඉන්න නම් ඔහු කරගන්න ඕනේ මෙන්න මේ ටික. ඒ තමයි ගල් පර්වතයකට වේගයෙන් පියාඹගෙන ගිහිල්ලා පළමු කොටම ඔහුගේ හොටය කඩා ගන්න ඕනේ. හොටය කඩා ගන්න ඕනේ. අමාරු නේද? එහෙම කරන්න අමාරුයි. ඒකට අමාරු දේ කරන්න වෙනවා. එතකොට තමයි ජීවිතේ ඉස්සරහට යන්නේ. ඉතින් මේ හොටය ගල් තලාවක වද්දලා වේගයෙන් කඩාගත්තට පස්සේ ඔහුගේ ඒ කැඩුන තැනින් එනවා රුධිර ධාරාව. මෙන්න මේ රුධිර ධාරාව පරිස්සම් කරගන්න ඕන. මොකද ඒක තුලින් තමයි නැවත අලුත් හොටක් එන්නේ. ඒ අලුත් හොට එන්න දින 40ක් 50ක විතර කාලයක් ගත වෙනවා. එතෙක් රාජාලියා ගල් තලාව මත නිසල්මන්ව බලා සිටින්නට ඕනේ. කිසිදු ආහාරයක් වතුර ටිකක් නැතිව සමහර විට ගොදුරක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒත් ඔහුගේ හොට එනතුරු සැලෙන්නේ නැහැ. එක එල්ලේ බලාගෙන ඉන්නවා ඒ නැවුම් බලාපොරොත්තුව වෙනුවෙන්. මෙන්න මේක තමයි අපි ජීවිතේ අපේ ජයග්‍රහණ වෙනුවෙන් දුක් විඳින්න ඕනේ. ඒ දුක කවදා හෝ අපි තුලින් ඉවත් වෙලා අපට සතුටක් ගෙන දෙනවා කියන සිද්ධිය මේක ඇතුලේ තියෙනවා. දැන් හරිද? තාම නෑ. දැන් හොට ආවා. හොට ආවට පස්සේ තවත් දැවැන්ත වැඩක් ඔහුට කරගන්න තියෙනවා. ඒ තමයි මේ වෙන විට ඔහුගේ අත්තටු පියාපත් මේ පරණයි. මේවා දැන් ඇලිලා තියෙන්නේ. දැන් ඔහුට ඒකෙන් වැඩක් ගන්න අමාරුයි. එතකොට මේ අවස්ථාවේ ඔහු කල්පනා කරනවා දැන් මගේ මේ අලුත් හොටේ පාවිච්චි කරලා මට පුළුවන් මේ පියාපත් ගලව ගන්න. එකින් එක තටු ඔවුන් ගලව ගන්නවා. සියලු තටු ගලව ගන්නවා. ගලවගෙන එයාගේ දෙපා වල තියෙන නිය ටිකත් අර අලුත් හොටෙන් ගලවනවා. හරි වේදනාකාරී සිද්ධියක්. කරන්න දෙයක් නැහැ. තවත් අවුරුදු ගණනාවක් ජීවත් වෙන්නට මේ දැවෙන පීඩාව ඉවසා දරා ගන්නට වෙනවා. මෙන්න මේ පීඩාව ඉවසා දරා ගත්තොත් ලැබෙන සතුට ඔහු හොඳින්ම දන්නවා. ඒ ලැබෙන වෙන මොකුත් නෙමෙයි සතුට, ජීවන සතුට. මෙන්න මේ වෙනුවෙන් ඔහුගේ නිය, ඔහුගේ තියෙන පියාපත් වල තියෙන තටු මේවා ගලව ගන්න. ගලවගෙන අයත් නැවත ඉන්නවා දින 40ක් විතර කිසිදු ආහාරයක් නොමැතිව. එහෙම ඉන්නකොට දින 40කින් පමණ නැවත ඔහුගේ නිය වැඩෙනවා. ඒත් එක්කම පියාපත් වැඩෙනවා. මේ වැඩුණාම නැවත ලස්සන රාජාලියෙක් බවට ඔහු පත් වෙනවා. අභිමානවත් නැවුම් ජීවිතයක් ඔහුට ලැබෙනවා. ඒ ලැබුණාට පස්සේ රාජාලියා තමන්ගේ ගමන ආරම්භ කරනවා. ඉතින් අපි මෙන්න මේ ලස්සන කතාව තුළ අපේ ජීවිතයට ගන්න තියෙන්නේ මොකක්ද කියලා ආපහු හැදලා බලන්න ඕනේ. අපේ ජීවිතයට විවිධ බාධක, හැලහැප්පීම්, කුණාටු සමාජයෙන් අපට එල්ල වෙනවා. නේද? සමහර විට අපේ ගෙදර වටපිටාවෙන් එන්න පුළුවන්. අපි හිතන විදිහට දේවල් පවතින්නේ නැහැ. එතකොට අපි හිතන විදිහට දරුවෝ නැති වෙන්න පුළුවන්. බිරිඳ නැති වෙන්න පුළුවන්. ඒත් එක්කම අපි හිතන විදිහට අපගේ ආයතන පද්ධතිය නැති වෙන්න පුළුවන්. නමුත් අපි ඒ තුල එක එල්ලේ එක අරමුණකින් Tamanගේ දැක්ම ජයග්‍රහණය කරන තුරු ජීවන සතුට කියන එක තමයි අපි සියලු දෙනා හොයන්නේ. මෙන්න මේ සතුට හම්බෙන තුරු අපි ඒකායන අරමුණකින් දැක්මකින්
අපේ ගමන ගියොත් අපිට පුළුවන් රාජාලියා වගේ බොහොම සතුටේ සැහැල්ලුව ඉදිරි කාලේ ජීවත් වෙන්න. ලෝකෙ දිනපු බොහෝ ව්‍යාපාරිකයින් දෙස අපි බලමු. ඒ සියලු දෙනාගේම ජීවිත කතන්දරවල තියෙන්නේ ඒ මුල් කොටස බොහොම රාජාලියා විඳපු දුක් හා සමාන කන්දක්. ඉතින් ඔබත් සමාජයේ කන්දක් මතට නැගලා ආපහු සමාජයේ දෙස බලන හොඳ ව්‍යාපාරිකයෙක් එහෙමත් නැත්නම් හොඳ නායකයෙක් හොඳ දක්ෂ පුද්ගලයෙක් සතුටින් ඉන්න මිනිස්සෙක් බවට පත් වෙන්න මේ කතාව ඔබට ප්‍රයෝජනවත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් සමග එකතු වුණාට ඔබට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් ඔබෙන් සමුගන්නවා. ආයිබෝවන්.